සිතට සුවය. ආචාර්ය ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමා. සිතට සුවය. ලෝකය වැරදියට කියවන විට වරදින්නේ තමන්ටමයි. සිදුවීම්, පුද්ගලයෝ, අවස්ථා මේ හැම එකක්ම අපි හරි විදියට කියව ගන්නට ඕන. මොකද්ද මේ කියව ගන්නවා කියන්නේ? තේරුම් ගන්නට ඕන, විශ්ලේෂණය කරන්න, විග්‍රහ කරන්නට ඕන. ඒම හරි විදියට කළොත් අපිට වරදින්නේ නැහැ. හැබැයි වැරදියට කළොත් අපි දකින්නේ වැරද්දක්මයි. අර පාට කණ්ණාඩි වලින් ලෝකය බලනවා වගේ. රතු පාට කණ්ණාඩියක් දාගෙන අවට බලන්න හැම දෙයක්ම රතු මිශ්‍රව පේනවා. නිල් පාට කණ්ණාඩියක් දාන බලන්න ඔබට නිල් පාට තමයි වැඩිපුර පේන්නේ. ඇයි හේතුව? ඔබ දකින්නේ නිල් පාටයි. ඒ දකින දේ ඔබ විශ්වාස කරන්නෙත් නිල් පාට හින්දායි. කෙනෙකුට හරි දේ කරන්නත් වැරදි දේ වළකින්නත් හුඟක් කැමති අපි යහපත් අය වෙනවට. හැබැයි යහපත් වෙනවා වෙනුවට අයහපත් වීමත් අපේ හිතවල තියෙනවා. හොඳ වගේම නරකත් අපේ ජීවිතවල ඇතුලේ තියෙනවා. මේ ඇතුළාන්තයට අපි කතා කරන්න අඳුනා ගන්නට ඕන. ඕනම සිදුවීමක් කියවලා බලන්න. අපි උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ සුනාමිය, පාස්කු ප්‍රහාරය, එහෙම නැත්නම් සුළං ගම් වතුර. ලොකු සිදුවීම් සිද්ධ වෙනවා, විපර්යාසයන් සිද්ධ වෙනවා, ස්වභාවධර්මය. මේ හැම එකක්ම අපි කියව ගන්නට ඕනේ කොයි විදියටද? හරි විදියට කියව ගන්න. සමහර වෙලාවට චෝදනා මුඛෙන් බලන අය ඉන්නවා. ඇයි අපිට විතරක් මේක? ඇයි මෙහෙම වුනේ? දෙවියෝ නැද්ද මෙතන? මෙන්න මේ චෝදනා මුඛෙන් බලද්දී අපිට පේන්නේ වැරදියටයි. හැබැයි අපි බලන්නේ ඒකින් පණිවිඩේ. සුනාමි අපිට ගෙනාවු පණිවිඩය මොකක්ද? පාස්කු ප්‍රහාරය අපිට ගෙනාවු පණිවිඩය මොකක්ද? ජීවිත ගණනක් නැති වුණා. මේ හැම එකක් තුළම පණිවිඩයක් අඩංගුයි. මෙන්න මේ පණිවිඩය හරියට කියව ගත්තොත් අපිට හරි ලේසි අපිට හැදෙන්න, අපි හොඳ මිනිස්සු වෙන්න. අන්න ඒ නිසා ලෝකය වැරදියට කියවන විට වරදින්නේ Tamanටම බව මතක තියාගනිමු. ඔබට ජේසු පිහිටයි.